ගයිස් ඉතින් අද බලමු ඉතින් අපිට හෙට එන්න තියෙන ඉවෙන්ට් එකයි තව ඉතින් අපිට සුපිරි සුපිරි කිට් දෙකක් ඉතින් ඩිසයින් කරලා තියෙනවා ඉතින් ගේම් එකේ එන්නේ කිට් දෙකයි තව එකත් එක්ක එන්න තියෙනවා ඉතින් තවත් අලුත්ම කිට් එකක් යන්නේ කිට් එකයි තව ඉතින් අපිට ප්‍රෝ කලිසම් වගේ තවත් ඒ විදියටම ඩිසයින් කරපු සුදු පාට කලිසමක් එන්න තියෙනවා අන්නේ කලිසමත් එක්ක එන්න තියෙන කිට් එකයි තව ඉතින් අපිට අලුතෙන් ඊළඟට එන්න තියෙන ඉවෝලට් එකයි තවත් ඉතින් සුපිරි සුපිරි ඉවෙන්ට් සෙට් එක කොහොමද ආයෙටම ඩිසයින්ලා එන්නේ කියලා ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු එහෙනම් ඉතින් අපිම අදගෙන වීඩියෝ එකට ඉතින් වීඩියෝ එක යන කලින් මතක් කරන්න ඕනේ ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all කරලාම තියාගන්න ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. එහෙනම් අපිම අද ගෙනාව වීඩියෝ එකට. එහෙනම් ඉතින් අපි යමු ඉතින් ඉවෙන්ට් එක පැත්තට. කියන්නේ ඉවෙන්ට් එක කොහොමද ඩිසයින් වෙන්නේ කියලා ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අලුත්ම කිට් එකක් ඩිසයින් වෙනවා. ඉතින් සුපිරි කිට් එකක් මේ විදිහට බලා ගන්න පුළුවන් නිකන් කළු පාට ලයින් එක ඩිසයින් කරලා තියෙන ඉතින් මේ මේල් බන්ඩල් එකයි ෆීමේල් බන්ඩල් එකයි. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ කිට් එකත් එක්ක ඒ කියන්නේ කිට් එකත් එක්ක ඩිසයින් වෙන නිකන් අර ඇනිමේෂන් වගේ එක ඉතින් ඒකත් බලා ගන්න පුළුවන්. ඉතින් සුපිරි විදිහට තමයි මේ කිට් එක ඩිසයින් කරලා ඉතින් මේකේ මාක්ස් එකෙන් බලා ගන්න පුළුවන් අපිට කලින් දුන්න ඉන්ක්‍රිමෙන්ටර් බන්ඩල් වල වගේ මාක්ස් එක ඩිසයින් කරලා ගන්න තියෙන ඉතින් ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ කිට් එක ඉතින් පට්ටම ක්වොලිටියක් තියෙන කිට් දෙයක්. ඉතින් ඒකත් එක්ක මේ විදිහට ගන් ස්කින් එකක් එන්න තියෙනවා ඩබල් ක්‍රිස්ටල් එකට. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒකේන රින් ඉවෙන්ට් එකදී මෙන්න මේ විදිහට රින් ඉවෙන්ට් එක බලා ගන්න පුළුවන්. ඒක එන ඉතින් මේ රින් ඉවෙන්ට් එකේ ඔයගලන්ට එහා පැත්තේ තියෙන සුදු බන්ඩල් එක ඒකත් බලා ගන්න පුළුවන්. මම ඒ බන්ඩල් එකත් ඔයගලන්ට පෙන්නනවා. ඉතින් ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට අලුතෙන් එන අනිත් කිට් එකේ ඉතින් කළු පාට බන්ඩල් එකකින් මේ කළු පාට බන්ඩල් එක ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට රින් ඉවෙන්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ රින් ඉවෙන්ට් එක ඩිසයින් වෙන නිකන් අපිට අර කලින් ෂොට්ගන් රින් ඉවෙන්ට් එක කලින් කියන්නේ ඊයේ ආව ඉවෙන්ට් එක. ඉතින් මම ඉවෙන්ට් එකත් ඉතින් ස්පින් වීඩියෝ එක අරන් එන්නම්. ඉතින් අනිවාර්යෙන් එතනින් ෂොටියක් ගන්නත් ඕනේ. ඉතින් අනිවාර්යෙන්ම ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ බන්ඩල් එක. ඉතින් මේ බන්ඩල් එකත් එන්නේ ඒ වගේම රින් ඉවෙන්ට් එකකදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන ස්පින් 200ෙන් තමයි එකක් වදිනවා කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතින් මෙතන අනිවාර්යෙන් ඉතින් ඩයමන්ඩ් 4500ක් යනවා මේ බන්ඩල් සුදු එකෙන් හරි කළු එක හරි වදින්නේ මෙතනින් අනිවාර්යෙන් ඩයමන්ඩ් 5000ක් ස්පින් කරන්න ඕනේ. ඉතින් අපි මෙතන ස්පින් 200 කම්ප්ලීට් කරන්න. ඉතින් ඔයගලන්ට ඒ විදිහට බලා ගන්න පුළුවන් පට්ටම ජෙම් කන විදිහට ඒ ඉවෙන්ට් එක එන්න තියෙන්නේ. ඉතින් එතන එන ටෝකන් වලින් එක්ස්චේන්ජ් කරන්න තියෙන දේවල් ටික බලන්න ගියොත් ඉතින් ඔයගලන්ට මේ විදිහට බලන්න පුළුවන්. ඒකත් ඒ කළු බන්ඩල් එකේ ෆීමේල් බන්ඩල් එක තියෙනවා. ඉතින් ඒ ෆීමේල් බන්ඩල් එක මේ විදිහට ටෝකන් 225කට මෙතන තියෙනවා. ඉතින් අපේ සර්වර් එකේදී සමහරට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් සමහරට මේ ගානට වෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ ෆීමේල් බන්ඩල් එකේ කොණ්ඩේ නම් පොඩි ගතියක් තියෙනවා. ඉතින් ඒ බන්ඩල් එක ඉතින් මේ විදිහට එක්ස්චේන්ජ් කරන්න තියෙනවා. තව ඉතින් අපිට මෙන්න මේ විදිහට ග්ලූ වෝල් ස්කින් එක තියෙනවා. ඉතින් ග්ලූ වෝල් ස්කින් එකත් සුපිරි ගතියක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. තව ඉතින් මෙන්න ඩබල් ක්‍රිස්ටල් එක තියෙනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ සෙට් එක ඉතින් කටාන් එක තියෙනවා. තව ඉතින් සුපිරිම ඇවටාර් එකේ බැනර් එක තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි එක්ස්චේන්ජ් කරන දේවල් පැත්තට ගියොත් ඒ ටික බලා ගන්න දෙයි. ඉතින් මේ ඉවෙන්ට් එක හරියටම ඉතින් අපේ සර්වර් එකේ එන්නේ අප්‍රේල් 4 වෙනිදා. ඒ කියන්නේ ලබන මාසේ 4 වෙනිදා තමයි ඉතින් මේ ඉවෙන්ට් එක අපේ සර්වර් එකට එන්නේ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ඉවෙන්ට් එකේදී සුපිරිම ඉවෙන්ට් එකක්. ඉතින් මේ කිට් එකෙන් කිට් එකක් ගන්න කැමති ඉන්නවා දැම්ම ඩයමන්ඩ් සීට් ටික රෙඩි කරලා තියාගන්න. ඉතින් මේකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ සුදු පාට බන්ඩල් එක තියෙන්නේ. අන්නේ සුදු පාට බන්ඩල් එකේ තියෙන මේක ඉතින් කෙලින්ම අර අපිට කලින් තිබ්බේ ප්‍රෝ කලිසම ස්ටෝ එකේ ගන්න ගොඩක් අය ආස කලිසමක්. ඉතින් ඒ ප්‍රෝ කලිසම එන්නේ ප්‍රෝ කලිසමේම සුදු පාට ඒක මෙන්න මේ විදිහට මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අන්න එතන ඒ කලිසම ඉතින් සුපිරිම කලිසමක්. ඉතින් ප්‍රෝ කලිසමේම සුදු පාට විදිහට තමයි කලිසම ඩිසයින් කරලා තියෙන්නේ. ඒක ඉතින් කැප් එකෙන් බලා ගන්න පුළුවන්. කැප් එකත් ඒ විදිහට තියෙනවා. මාක්ස් එක නිකන් අර ආර්ටික් බ්ලූ බන්ඩල් සෙට් එකේ මාක්ස් එක වගේම සුදු පාට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේකේ ජර්සි එකත් නිකන් රොක් ජර්සි වගේ. ඉතින් රොක් ජර්සි වගේ සුදු පාට ඩිසයින් කරලා තියෙනවා. නිකන් ඒක අර අපිට කලින් දුන්න බන්ඩල් වලම ඉතින් සුදු පාට ලයින් එකක් ගහලා තමයි මේ බන්ඩල් එක හදලා තියෙන්නේ. ඉතින් බන්ඩල් සේරකෙම එකතුවක් විදිහට කැප් එකත් ඔයගලන්ට මතක ඇති. ඔය වගේම කැප් එකක් දුන්නා අපිට නිකන් කළු පාට කැප් එකක් දාගෙන සුදු කොණ්ඩයක් එක තියෙන විදිහ බන්ඩල් එකක් එන්නේ. බන්ඩල් එකේ නම නම් මට මතක නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ බන්ඩල් එකේ කැලරි ටික ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේ බන්ඩල් එක නම් පට්ටම ගතියක් තියෙනවා. ඉතින් මේ බන්ඩල් එක ගන්න ඉතින් අනිවාර්යෙන් ඩයමන්ඩ් යනවා. ඉතින් 4000 5000ක් අනිවාර්යෙන් යනවා. ඉතින් අඩු ගානින් ඉන්න ලේසියෙන් වදින්නේ මේ වගේ ඉවෙන්ට් නම්. ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් මේ ඉවෙන්ට් එකකින් මේ කිට් එක ගන්න කැමති කට්ටිය ඉන්නවා. ඉතින් දැම්ම ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න. ඉතින් ඩයමන්ඩ්
අප්‍රේල් 4 කියන්ට දවස් 10ක් විතර තියෙද්දි ඕගොල්ලෝ දැන් ඉතින් ඩයමන්ඩ් ටික රීගල් තියාගන්න ඉතින් මේ කිට් එකට කැමති කට්ටිය ඉන්නවනම් ඉතින් අපි දැන් බලමු ඉතින් අපිට ඊළඟට එන්න තියෙන ඉවෝ වොලට් එක කොහොමද ඩිසයින් වෙන්නේ කියලා. ඉතින් ගොඩක් අය මගෙන් ඒක ගැන අහලා තිබ්බ. ඉතින් ඊළඟ ඉවෝ වොලට් එක කොහොමද එන්නේ කියලා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඊළඟට එන්න තියෙන ඉවෝ වොලට් එක ඉතින් මේ විදිහට ගන් සෙට් එක ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. පැරපල් ඉවෝ පැරපල් එක තියෙනවා. තව ඉවෝ උට්‍රා එක තියෙනවා. ඉවෝ ෆාමස් එක තියෙනවා. ඉවෝ හයි ෂොට් ගන්න එක පරණ හයි ෂොට් ගන්න එක තියෙන අලුත් එක නෙමෙයි. ඉතින් මේ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. අපිට ඊළඟට එන්න තියෙන ඉවෝ ගන් සෙට් එක. ඉතින් මේ ඉවෝ ගන් සෙට් එක තමයි අපිට ඊළඟට නෙක්ස්ට් ඉවෝ ගන් ඉවෝ වොලට් එක විදිහට එන්න තියෙන්නේ. ඉතින් ඒ සෙට් එක ඉතින් ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඊළඟට එන්න තියෙන ඉවෝ වොලට් සෙට් එක. ඉතින් ඒකත් ඒ විදිහට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු ඉතින් අපිට හෙට එන්න තියෙන ඉවෙන්ට් එක. කියන්නේ මාර්තු 29 අපිට අලුතින් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. ෆේවරට් ඩීල් ඉවෙන්ට් එකක්. ඉතින් මේ ෆේවරට් ඩීල් ඉවෙන්ට් එක කොහොමද ඩිසයින් වෙන්නේ කියලා බලමු. ඉතින් අපිට ඒ ඉවෙන්ට් එක ඉතින් ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ අපිට අලුතින් එන්න තියෙන ෆේවරට් ඩීල් ඉවෙන්ට් එක. මෙන්න මේ විදිහ සුපුරුසුරු ඉමෝට් එකක් තමයි අපිට ෆේවරට් ඩීල් ඉවෙන්ට් එකෙන් එන්න තියෙන. ඉතින් ඒ ඉමෝට් එක නම් ඉතින් පට්ටම ගතියක් තියෙන නිකන් අමුතු විදිහට ඩිසයින් කරලා තියෙන ඉමෝට් එකක්. සුපිරිම ලෙජන්ඩ් ඉමෝට් එකක්. ඉතින් ඒ ඉමෝට් එකත් ඉතින් ඒ ඉමෝට් එක විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපිට හෙට එන්න තියෙන ඉවෙන්ට් එක. අලුතෙන් එන්න තියෙන ෆේවරට් ඩීල් ඉවෙන්ට් එක තමයි ඉතින් ඔයාලට බලා ගන්න තියෙන්නේ. ඉතින් මේක අනිවාර්යෙන් ගන්නවා. ඉතින් ඩයමන්ඩ් 1530ක් යනවා. ඉතින් අන්තිම ස්පින් එක නිකන් ස්පින් කරොත් ඉතින් ඊට කලින් දුන්නා නම් ඉතින් අඩු ගානේ ලක්කෙන් ගන්න පුළුවන්. ඉතින් මෙතනින් මේ ඉමෝට් එක ඉතින් ඒ විදිහට තමයි අපිට ඉමෝට් එක බලා ගන්න තියෙන්නේ. ඉතින් ඒ ඉමෝට් එකටත් ඉතින් කැමති කට්ටිය ඉතින් ඩයමන්ඩ් එක රෙඩි කරලා තියාගන්න. ඉතින් මේක නම් අපිට හෙට එන්න තියෙන ඉවෙන්ට් එක. කියන්නේ මාර්තු 29. ඉතින් ඒ ඉවෙන්ට් සෙට් එක ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් අපිට එන්න තියෙන ඉවෙන්ට් තුනක් ඉතින් ඒ විදිහට බලා ගන්න පුළුවන්. මේ වගේ අප්කමින් නිවුස් ඉක්මනටම දැනගන්න ඉතින් ගේමින් ඉන්පුට් YouTube channel subscribe කරලා bell එක නැත් ඕල් කරලාම තියාගන්න. ඉතින් 20 කියන්නත් ඉතින් තව subscribe 4000 ගණන් එමදි. ඒ හින්දා ඉතින් කට්ටියම channel එක share පාරක් දීලා support එකක් දෙන්න. ඉක්මනටම 20k ගහගන්න. ඉතින් 20k වලින් 30ට කිව්වා එහෙම දෙනවා. ඒ හින්දා ඉතින් කට්ටියම channel එක subscribe කරලා set වෙන්න. එහෙනම් ඉතින් තාත් මේ වගේ සුපුරුසුරු වීඩියෝ එකකින් ආයෙත් තමු අතටකින් එන්න. හැමෝටම goodbye.